සුබම සුබ දවසක් වේවා අස්සසුම ප්‍රතිලාභී ඔයාලා හැම දෙනෙක්ටම. ඉතින් ඔන්න අදත් ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකක් තමයි යාළුවනේ අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් ඔන්න අද වීඩියෝ එකකින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ මෙන්න මේ වැඩිහිටි දීමනාව ලැබෙන දිනය පිළිබඳව. ඉතින් මෙන්න මේක හරියටම ලැබෙන දිනය අපිට කියන්න බෑ. ඉතින් මෙන්න මේ කරුණු ටිකක් තියෙනවා. ඒ කරුණු ටික අනිවාර්යයෙන්ම දැනගත්තොත් ඔයාටත් මෙන්න මේ දිනේ හරියටම දැනගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලා හැමෝටම මෙන්න මේ විදිහට මේ මාසේ ලැබෙනවා. ඉතින් දෙවනි අදිරේ කට්ටියට මෙන්න මේ මාසේ වැඩිහිටි දීමනාව ලැබෙනවා. ඉතින් අද තොරතුරට යන්න කලින් මතක් කරනවා අත්සසුම සම්බන්ධයෙන් සහ රජයේ දීමනා සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට අපේ SL Money Academy YouTube channel එකතු නැති කෙනෙක් නයි. කියන්නේ subscribe කරලා ඔයාලට පුළුවන් අපේ channel එකත් එක්ක එකතු වෙන්න. පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා ඔයාලට පුළුවන් අපේ channel එකත් එක්ක එකතු වෙන්න. මොකද කියනවා නම් අත්සසුම සම්බන්ධයෙන් සහ රජයේ දීමනා සම්බන්ධයෙන් තොරතුරු දැනගන්න පුළුවන් හරිම වෙලාවට. ඔයාලට කිසිම රස්තියාදු වුණ නැතුව මෙන්න මේ විදිහට බැංකුවට මුදල් වැටෙන දිනේ පිළිබඳව මෙන්න මේ විදිහට වේලාවල් එක්කම ඉවැරදි තොරතුරු අපේ channel එකෙන් අරගෙන අවිල්ලා තිනවා. ඉතින් ඉස්සරහටත් ඔයාලට අනිවාර්යයෙන්ම හරි තොරතුරු අරගෙන එනවා කියලා පොරොන්දු වෙනවා. ඉතින් ඔන්න යාළුවනේ මෙන්න මේ විදිහට මේ මාසේ කියන්නේ මෙන්න මේ විදිහට ඔක්තෝබර් මාසේ වැඩිහිටි දීමනාව ලැබෙන්නේ කවදද කියලා අපි කතා කරොත් එහෙම මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලා දන්නවා ඇති රජයේ සේවකයන්ගේ වැටුප් දෙනවා මෙන්න මේ විදිහට 26 25 වගේ යන දිනයන් ඇතුළත. ඉතින් මෙන්න මේ විදිහට 21ත් 26ත් අතර මෙන්න මේ විදිහට රජයේ සේවකයන්ගේ මුදල් ගිණුම් වලට යාළගේ බැර කරනවා. ඉතින් මෙන්න මේ වැඩිහිටි දීමනාව ලබා ගැනීමේ හැකියාව තියෙන රජයේ සේවකයන්ගේ වැටුප් බැංකු ගිණුම් වලට බැර කරාට පස්සේ. ඒ කියන්නේ මෙන්න මේ විදිහට 26 27 28 යන දින 3 ඇතුළත ඔයාලගේ ගිණුම් වලටත් කිසිම දැනුවත් කිරීමකින් තොරව මෙන්න මේ විදිහට වැඩිහිටි දීමනාව ලැබෙනවා. ඉතින් ඔයාලට දන්නවා ඇති ඔයාලා බැංකු ගිණුම් වලට ගිහිල්ලා අනිවාර්යයෙන්ම සල්ලි ගන්න අපි වැටුණ ගමන් ඔයාලව දැනුවත් කරන්නම්. ඉතින් තව දෙයක් මතක් කරනවා අපේ වීඩියෝස් බල ඉන්න ඕනේ නැහැ. බැංකුවට මුදල් වැටුණා කියලා දැනගන්න ඕන නම් ඉතින් ඔයාලට පුළුවන් බැංකුවට ගිහිල්ලා ඔයාගේ අස්සසුම සිස්ටම් එක ඇඩ් කරලා තියෙන බැංකුවට ගිහිල්ලා ඔයාලට පුළුවන් SMS alert සේවාව හදාගන්න. ඉතින් ඒ SMS alert සේවාව හදාගත්තට පස්සේ බැංකුවට මුදල් වැටුණ ගමන් ඔයාලට SMS alert එකක් එනවා. ඉතින් ඒක ඔයාලට හරිම පහසුයි. අපේ වීඩියෝස් එනකල් බල ඉන්න ඕනේ නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම රුපියල් 300ක් 400ක් වගේ තමයි යන්නේ. සුළු මුදලක් යන්නේ. ඒක බැංකුවට ගිහිල්ලා ඔයාගේ ෆෝන් එක දීලා හදාගන්න අනිවාර්යයෙන්ම. ඉතින් මෙන්න මේ 26 27 28 යන දින 3 ඇතුළත ඔයාලට මෙන්න මේ විදිහට වැඩිහිටි දීමනාව ඔක්තෝබර් මාසේ වැඩිහිටි දීමනාව දෙවන අදියරේ කට්ටියට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම තවත් තොරතුරකින් හමු වෙමු අපි අස්සසුම සම්බන්ධයෙන්. ඉතින් අනිවාර්යයෙන් මතක් කරනවා YouTube එකකින් ඔයාගේ අතේ තියෙන ෆෝන් එකකින් මුදල් උපයන හැටි ඉගෙන ගන්න ඕන කට්ටිය. කැමති කට්ටිය අපේ channel එක subscribe කරන්න. ඉතින් ඒක පිළිබඳවත් පාඨමාලාවක් වගේ වීඩියෝ මාලාවක් ඔයාලට නොමිලේම කියලා දෙනවා. ඉතින් පල්ලෙහා description එකේ links දෙකක් තියෙනවා දාලා. ඉතින් ඒ links දෙකෙන් ගිහලා ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක අපි මම කරලා තියෙනවා පළවෙනියට වීඩියෝස් දෙකක් YouTube course කියලා අපේ channel එකේ playlist වලට ගිහලා බලන්න පුළුවන් ඔයාලට. ඉතින් ඒක බලලා කැමති නම් පුළුවන් අපේ channel එකත් එක්ක එකතු වෙන්න. ඉතින් එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයගොල්ලොන්ට සුබම සුබ දවසක්.